ඔම්ලට් බන් කියලා එකක් තියෙනවා දෙන්න. මේ කතාව සෑහෙන ජනප්‍රියයි. නයින් නාච් එක හැදුණු විදිය. ඔන්න දැන් තමයි ලස්සනම පීක් එක තියෙන්නේ. ඒ බබා මීමැස්සු. පාතේ යාළුවනේ මීමැස්සු ඇවිසිලා ඉන්නේ. හායි ඔන්න අවර් ඩයරි එකේ කාලෙකට පස්සේ අද ආයෙ අලුත් vlog එකක් අරන් ආවා. අපි අද යන්නේ ඇල්ලට. ඇල්ල දැන් අපි ඇවිල්ලා ඉන්නේ කොළඹ බදුල්ල පාරේ තමයි මේ යන්නේ. ඉතින් යාළුවනේ ඔන්න කාලෙකට පස්සේ ආවා. දැන් මේ ඉන්නේ හපුතලේ ටවුන් එකේ. මේ vlog එක දිගටම බලන් ඉන්න. මේකෙත් අපි එක එක තැන් වලට යනවා. තාම තීරණය කරලා නැහැ කොයිද කියලා. පොඩි රෝඩ් ට්‍රිප් එකක් වගේ තමයි නේ. අපි බලමු අපිට ඉස්සෙල්ලා හම්බෙන තැනින් අපි එතනට යනවා. එතනට යනවා. තැන කියන්නම්. ඉතින් ඕගොල්ලෝ මේ subscribe කරන්න අපේ YouTube channel එක Our Diary. උදෙන්ම කන්න ඕනේ. අපේ යාළුවෙක් ඉන්නවා අපිත් එක්ක. උදෙන්ම ගිහිල්ලා අපි උදෙන්ම ගිහිල්ලා කමු කෝකටත් ඉතින් කන්න එපේ මොන දෙයකට. අපි ගිහිල්ලා කමු ඉස්සල්ලාම. පට්ට බඩගින්නක් තියෙන්නේ. අන්න මෙයා අඳුරනද බලන්න මෙයා අපිත් එක්ක සෑහෙන ට්‍රිප් ගිය ට්‍රැවල් කරපු යාළුවෙක් තමයි ඉන්නේ. අද අපිට කන්න තියෙන මොනවද? මාළු පානුයි බිත්තර පානුයි. අපි යන්නේ ඇල්ලේ. ඇල්ලේ බලන් තියෙන හැම තැනම ෆුල් කවර් කරන්න තමයි try කරන්නේ. අපි ගිහිල්ලා බලමු. මෙන්න මේ රෙස්ටෝරන්ට් එක අපි කලිනුත් කාලා දිනවා මතකනේ? ඔව් අපි දවල්ට කන්න ආවා. ඒ vlog එකත් අපි මෙතනින් දාන්න. හපුතලේ යද්දි. හපුතලේ ගිය දවසනේ. ඇඩිසන් බංගලෝ එහෙම ගියේ. ඔව් ඒකනේ. මෙතන ලස්සන view එකක් එහෙම පේනවා මේ රෙස්ටෝරන්ට් එකට. එදාට මීදුමෙන් වැහුණා. අද පේනවා. එන්න ආව එදා වැහුණානේ මීදුමෙන්. අද එදා වැහුණාට අද අන්න පෙන්න තෑගි හරියට. මල් ලස්සන මල් පෝච්චියකුත් තියෙනවා. මෙන්න මේක තමයි view එක. අපි දැන් කන රෙස්ටෝරන්ට් එකේ. ලස්සන කඳු පන්තියක් තියෙන්නේ. අපිට නොකිය කස්ස කනවා. නම් පේස්ට්‍රි එකක් ගත්තේ. මේකත් රහයි. ඔම්ලට් බන්. ඔම්ලට් බන් කියලා එකක් තියෙනවා දෙහෙම. මේක ඔම්ලට් බන් කියලා කියන්නේ. ඒක තමයි ජෑම් පාන් එකක් වගේ. කොහමද? ඔම්ලට් බන් කියන්නේ මේකද? ඔව්. ඔම්ලට් බන්. මොනේ හැබැයිනේ මම දැක්කද ඒක දාන්නේ. සොෆ්ට් එකකට තියෙනවා. දුන් දාන ගමන්නේ. ඕගලන්ට මතකද දන්නේ කලින් අපි බ්ලොග් එකක හපුතලේ ටවුන් එකට මේ විදිහටම ආව මේ වගේ වෙලාවකමයි. මාර මීදුමක් තිබ්බේ. අපි පෙන්නන්නම් ඒකේ වීඩියෝස් තියෙනවා අපි ගාව. මාර මීදුමක් තිබ්බේ දැන් බලන්නකෝ. මීදුමක් නැහැ. සම්පූර්ණම මීදුම ගිහිල්ලා තියෙන්නේ. හපුතලේ කියන්නේ අවුව තියෙනවා. ඔව් හපුතලේ කියන්නේ ඉතින් එහෙම තමයි. මේ වගේ දකින්න හම්බුනේ ඉතින් කාලෙකින්. ඔව්. එදා දැක්කෙන්නේ. හපුතලේ එකපාරට මීදුම එනවා එකපාරට මීදුම යනවා. අපි යමු කොයිද? ඇල්ලේ අපි දැන් ඉස්සල්ලාම තීරණය කරලා නැහැ කොහෙද බලන්න යන්නේ කියලා. මං හිතනවා අපි ඉස්සල්ලාම ඇල්ල රොක් එකට හරි නේ ඇල්ල රොක් නෙමෙයි අපි ලිටල් ඇඩම්ස් පීක් වගේ try කරමු නේ. මේ හිතුමනාප යන ට්‍රිප් එකක්. යනකොට හම්බෙන තැනින් අර යනකොට හම්බෙන තැනින් නවත්තනවා. මේ පේනවනේ වාහනේ නැටි මූණට එන්නේ. යනකොට තැනට නැවැත්තුවා ගියා. ඉවරයි. මේ ඉතින් කලින් ටිකේ මේ සෑහෙන්න මේවා වෙලා තියෙන්නේ නැතිනේ. ඔව් දැන් අපි දිට්ටාවලට පස්සේ මේ එන්නේ. අපි එන පාරවල් වල මග දැන් මේ පේනවනේ මේ ගල් එහෙම ඇවිල්ලා දිනවා මේ. ඔය සමහරත් තැන්වල නාය ගිය තැන් තිබ්බ අපි දැක්ක. හැබැයි ලොකු නාය ගිය තැන් නෙමෙයි. ඔව් දැක්ක. සාමාන්‍ය පොඩි නාය ගිය තැන්. මේ පාරේ යනකොට කොච්චර හම්බෙයිද දන්නේ නැහැ ඉතින්. අපි ආවා view point එකක් බලන්න මේ කොහෙද මේ? මේ දැන් අපි ඉන්නේ හපුතලේ චුට්ටක් පාස් කරලා ඉන්නේ. හපුතලේ පොඩ්ඩක් පාස් කරපු ගමන් තියෙනවා පොඩි ඒරියා එකක්. එන්න එහෙම වාහන නවත්තලා ලස්සනයි මෙතන. නේ? වටපිට බලන්න පොඩ්ඩක් නැවතුවා. ඔව්. මෙන්න මේ පැත්ත තමයි තේ වත්තක් වගේ පේනවනේ. ඔව්. ලස්සන කන්දක් තියෙනවා. මීට වඩා ලස්සන දැන් තව හම්බෙයි. ඔව්.
මේ තියන්නේ ඇල්ල පාලම මේ පිංගි ඔතනින් තමයි ඇල්ලට ඇතුල් වෙන්නේ කොළඹ පැත්තෙන් ආවම මේ පැත්තේ දැන් සෑහෙන ටුවරිස්ලා ඉන්නවා මේක ඉතින් සෑහෙන ටුවරිස්ලා වැඩිපුරම ඉන්න නගරයක් ඇල්ල ටවුන් එක ඔව් සෑහෙන ෆොරිනර්ස්ලා ඉන්නවා ෆොරිනර්ස්ලා ඉන්නවා මෙතනවි ඇවිල්ලා ෂා ඔව් ලංකාවේ අයට වැඩිය මේ පාර දෙපැත්තෙම ඉන්නේ ඒගොල්ලෝ ඒවා ඩිසයින් මේක ඉතින් මේ බයිසිකල් පව රෙන්ට් කරලා යන්න පුළුවන් මේ හැමතැනම ස්කූටර් රෙන්ට් කරන්නත් දාලා තියෙනවා මේ ඔව් නේ මේ තියෙන ඒකත් හොඳ ලේසි ක්‍රමයක් යනවනම් ඔන්න අපි ඇල්ල ෆ්ලයින් රාවණා ගාව ඉන්නේ දැන් මෙතනින් පල්ලෙහාට ගියාම තමයි අපි යන්නේ මෙතනට අපි යන්නේ ඉතින් ආයි කියන්න ඕනේ මේ ලිටල් ඇඩම් ලිටල් ඇඩම් ස්පීක් මොකද පුංචි සිරීපාද කියලා කියන තැනට තමයි අපි යන්නේ හයික් එකක් තියෙන්නේ මහා දවාලේ හයික් කරන්න යන්නේ අපි බලමු හොඳම වෙලාව ඔව් කොහොමද සැප කියලා සැප හොඳයිද කියලා බලමු මේක තමයි අර ගොඩක් අය ෆේමස් මොකද ඒක මෙගා Flying zip line Raven. එක zip line සිප් ලයින් යන්නේ ඔය ටික්ටොක් වල එහෙම ගොඩක් ෆේමස් ඉතින් දන්න අය දන්නවා දැන් ගොඩක් අය ඔව් ඇල්ලට මම එන්නේ අවුරුදු 4කට 5කට විතර පස්සේ මේ මම ෆස්ට් ටයිම් ෆස්ට් ටයිම් යශෝගේ ෆස්ට් ටයිම් මේ තව එක්කෙනෙක් ඉන්නවා ෆස්ට් ටයිම් නෙන්නේ ඇල්ලට ෆස්ට් ටයිම් තමයි අඩිය තිබ්බේ ලස්සන view එකක් තියෙනවා පටන් ගන්නකොටම නේ අන්න ස්කූටර් මේ පාරේ වාහන වලට බයිසිකල් වලට යන්න පුළුවන් නේ අන්න බයිසිකලේ කෙලින්ම යන්න පුළුවන් ස්කූටර් එකක් ගත්ත ගියා ඔව් ස්කූටර් එකක් ගත්තා නම් කෙලින්ම යන්න පුළුවන් නේ මේ ඈතින් පේන්නේ කුඹල්වල පන්සල බලන්න ලස්සනට පේන හැටි මේ පැත්තේ දැන් පියවියහින් බලනකොට පොඩි මීදුමක් වගේ ගතියක් තියෙනවා නේ නේ මේ පැත්තේ නම් අවු අපි ඉන්න හරිය ඔව් මේ මෙන්න මේ හරිය නිකන් මීදුමක් වගේ පාටක් ගතියක් තියෙනවා අර එහෙනම් මේ සෑහෙන මීදුම් ගතියක් තියෙනවා මේ කඳු තියෙනවා ඔව් මේ පැත්තේ කඳු පන්ති පේන්නේ නැහැ මීදුම ගතියක් තියෙන්නේ අපි තේවත්ත මැද්දෙන් යනවා ඇඩම්ස් පීක් එකට පුංචි සිරිපාදට යනවා තේවත්ත මැද්දෙන් තමයි පාර වැටලා තියෙන්නේ ටිකක් දුර යන්න තියෙනවා මේ හරිය ඕන ත්‍රිවිල් එකකින් යන්නත් පුළුවන් ඔව් මෙතනින් ත්‍රිවිල් ගන්න තියෙනවා මේ ගාන නම් ඇහුවේ නේ මෙන්න මෙතන තමයි යාළුවනේ ත්‍රිවිල් ගන්න තියෙන්නේ මෙතන ත්‍රිවිල් පාක් එකක් තියෙනවා මේ තියන්නේ බලන්න පුළුවන් ටික රෙස්ටෝරන්ට් එක තමයි මම කියන්න හදේ මම හිත කියන්න හදලා ඔබලා මොනාරි කියයි කියලා මං කිව්වා අපිට පාර වැරදුනා මම දැක්කා රතනිය අයිනෙන් යනවා මම එහෙම? කිව්වේ නෑ මෙයා මොනාරි කියයි කියලා වීඩියෝ එක අස්සේ පැනලා නෑ මම දැක්කා අර කොල්ල යනවා මේ පූල් ක්ලබ් එකත් පෙන්නගෙන අයිනෙන් දැන් අර මේගොල්ලොත් යනවනේ උඩනේ මමත් පාර වෙනස් කරලා දන්නේ නෑ මම හිතුවේ ඉතින් මෙතනින් අපිට උඩට යන්න තියෙන්නේ කියලා ඔය අයිනේ ලිටල් ඇඩම්ස් ස්ට්‍රීට් මෙතනනේ එතනින් තමයි යන්න තියෙන්නේ ලිටල් ඇඩම්ස් ස්ට්‍රීට් මං කියන්න ඒ කියන්නේ මේ අර ෆ්ලයින් රාවනා එන්ට්‍රන්ස් එකෙන්ම තමයි ඒක බලාගෙන යන්න පුළුවන් අපිට අපිට වැරදුනා එච්චර ගොඩක් දුර ගියේ නෑ ඉතින් මේ තියෙන්නේ පූල් ක්ලබ් එක මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ මිනි ඇඩම්ස් ස්ට්‍රීට් නේ රයිට් මේ මෙතන මැප් එකක් ගහලා තියෙන්නේ මේ තියෙන්නේ ෆ්ලයින් රාවනා ඔන්චිල්ලාව මේක සෑහෙන ෆේමස් මේ ඔන්චිල්ලාව මේ තියෙන්නේ පූල් ක්ලබ් එක ඒ පැත්තට වැඩි අල්ලන්න හොඳ නැහැ නේ ඒගොල්ලන්ගේ පෞද්ගලික නිදහසට බාධා කරන්න හොඳ නැහැ මේ ඔයගොල්ලෝ අපි දිහා බලන් ඉන්නේ ඉතින් අවුලක් නැහැ නේ මේ තියෙන ඇල්ල රොක් එක තියෙනවා මේ ඒක දිහා බලන්න ඇල්ල රොක් එක දිහා බලන් ඉන්නේ මෙහෙම තමයි පූල් ක්ලබ් එක තියෙන්නේ ලස්සනයි ඕගොල්ලන්ට පුළුවන් පැද්දෙන්න ඔන්චිල්ලාවේ නේ එක මේ ලෝකල් කෙනෙක්ට රුපියල් 5000 ඇඳුම් එක්ක ඇඳුම් එක්ක රුපියල් 5000 ඇඳුම් නැතුව නෙමෙයි
අන්න යන සිප් ලයින් එක. අරෙන් සිප් ලයින් එක. අන්න යන්න. අන්න ගියා. හම්බෙච්ච අපි දැන් කී කී හිටිය ඇඳුම් නැතුව නෙමෙයි. ඇඳුම් තමන්ගේ නම් ආපු ඇඳුම් පිටින් රුපියල් 3500යි ලෝකල්. ඒගොල්ලෝ දෙන ඇඳුමක් ඇති. ඒ ඇඳුම ඇඳගෙන 5000යි. ඇඳුම් නැතුව නෙමෙයි නෝ ඩ්‍රෙස් කියලා තියෙන ඒක ඇඳුම් නැතුව නෙමෙයි. ඩොන්චිල්ලාවේ. මේක ඉතින් මන්න යන්න බැරි වෙයි. මගේ බරත් එක්ක. ඒකේ බාර බලලා දාන්න මම හිතන්නේ. මම කේබල් එක කැඩලා බිමට වැටෙන්න ඕනේ නැහැ නිකන්. ඔන්න අපි දැන් ලිටල් ඇඩම්ස් පීක් එකේ පඩිපෙළ පටන් ගත්ත මෙතන ඉඳලා. මෙතන තේවත් මැද්දින් පඩිපෙළ තියෙන උඩටම. අන්න යනවා කේබල් එක. ඒක ගියා. මෙතන ඉඳලා තමයි කේබල් එක පටන් ගන්නෙ. ඉතින් තව එකක් යනවා මේ. මේ අද අපි ආපු දවසේ සෑහෙන්න ෆොරිනර්ස්ලා ඉන්නවා. ලෝකල්ස්ලා නැත්තරම නෑ. නැති තරන්නේ. අපි විතරයි ඉන්නේ. අති කතා කරගන්නත් බෑ. කාලෙකින්. ඔව්. අපිට යන්න තියෙන්නේ මෙතනින් උඩට. මේ තියෙන ෆ්ලයින් භාවනා. කොහොමද අර පඩි දැක්කම දැනෙන සතුට? හරි සතුටක් දැනෙන්නේ මට. අර උඩට තියෙන දැක්කම. ඔව් නේ. මෙතනටව තියෙනවනේ. ඔව් ෆෝකස් මෙන්න එතනයි. අන්න ඒ කන්දර නගින්න ඕනේ ඉතින් අපි. මේක රුපියල් 2000ට යන්න පුළුවන් ස්කයි වෝක්. නෙට් එකක් වගේ තියෙනවා ඒක ඇවිදලා යන්න තියෙන්නේ. අන්න දැන් අපිට view එක පේනවා. රසයි. යා. මේක දැන් තියෙන්නේ එක ළඟ පඩි යාළුවනේ හිතපු තරම් ලීසි නේ හાર્ට් බීට් එක ඩගඩග ගන්නවා. ඒ නිසා හති වැඩි. ඔව්. ඒකයි ටික උස්ම ගන්නත් අමාරුයි වගේ. මේක පඩි තියෙන මෙහෙම. ඔව් මං හිතුවේ මගේ ප්‍රශ්නයක් කියලා ඒක යශෝටත් තියෙනවා හස්සටත් තියෙනවා. මේ වගේ නම් අවුලන්නේ ගල්. ඔව් දැන් පඩිපෙළ ඉවරයි නේ. ලොකු දෙයක්. අන්න පඩිපෙළ ඉවරින් හින්දා අවුලන්නේ. ලොකු දෙයක්. ඔව්. අපි දැන් පඩිපෙළේ අමාරුකම ඉවරයි. දැන් තියෙන්නේ ගල්. මේක නම් අවුලන්නේ. ඔව්. ඒ රත්නෙන් සිරිපාද නගිනවා වගේ තමයි නේ. ඔව් ඒ වගේ තියෙනවා. ඔව් මේ වගේ. ඔව්. අපි දැන් ආව එක පීක් එකකට. මේ තියෙන්නේ මේ පින්කි වගේ. කොහමද ඒක? වා. අම්මෝ. ඔන්න අද නම් අපිට හරියටම පේනවා. නේ. මීදුමක් නෑ. ඔව්. මීදුම නෑ අද. මේ පැත්තට යන්න පුළුවන්. අතන පීක් එකක් තියෙනවා. අර අතන ඈත අන්න අතන තියෙනවා පීක් එක. දිනනද කියලා. අන්න කස්සනක් යනවා. වන්නම් ආසනය වගේ තැන් වලට යන්න. මේ ඈත තියෙන්නේ ඇල්ල වැල්ල වායි පාරය. තාම ගත්තේ නැහැ ෆොටෝ එක. දැන් ගන්න යන්නේ. මේ තියෙන්නේ මොකද්ද? ඇල්ල රොක්. ඇල්ල රොක්. ඔව්. මේ තියෙන්නේ දැන් අපි ඉන්න තැන. කස්සය ෆොටෝ එක ගන්නවනේ කස්ස දැන් රෙඩි වෙලා ඉන්නේ. අපි දැන් මෙහෙම ඊළඟ view point එකට තමයි යන්නේ. 12 හින්දා සෑහෙන අවුවයි. උදේම ආව නම් තමයි හොඳ. මෙන්න වෙනවා වැල්ලවාය පාර මෙතින්. වැල්ලවාය පාර. අන්න තියෙනවා. වැල්ලවාය පාර වැටලා තියෙනවා මෙහෙම. මේ තියෙන ඇල්ල රොක්. පාර ලස්සනට පේනවා. ඔව්. මේක ඇල්ල රොක් එක ටිකක් උඩින් තියෙන්නේ. ඇඩම්ස් පීක් එකට වඩා. හඳුස්සේ යනවා මොනව කරනවද මන් දන්නේ අන්න වල. ඔව් වලකුත් තියෙනවා යස්සේ. අන්න තව පීක් එකක්. අපිට යන්න තියෙනවා ඊට පස්සේ එහා පැත්තේ පීක් එකට. අර ඈතින් පේන්නේ. සෑහෙන උසයි මෙතනදී.
අපි දැන් දෙවනි පීක් එකට යන ගමන් ඉන්නේ. ඒ ඔය කොණෙන් යන්න එපා ලිස්සන බෑ. ඔව් දැන් අපි අතන්ට ගිහිල්ලා තව එකක් ගන්න මට හිතෙන්නේ එතන ටිකක් ඇඩ්වෙන්චරස් වැඩක් තියෙනවා මේ. දැන් මෙතනින් නැග්ගන් පස්සේ තියෙන්නේ එන්ඩ් පොයින්ට් එක. එතනට අපි යන්න හදන්නේ. දැන්ට අනක පොඩ්ඩක් වැඩක් තියෙන වැඩක්. අම්මෝ ලේසි නැති වැඩක් මට පේන්නේ මේ. මේක මාර සීන් එකක් තියෙන දැන් මේම කියලා පල්ලෙහාට බෑලා උඩට යන්න තියෙන්නේ. යනවද? එහෙම තමයි තියෙන්නේ. ඉතින් ආයි කපල්ලවත් තියෙනවා. ඔන්න යාළුවනේ අපිට තව ෆොටෝ ලොකේෂන් එකක් හම්බුණා. මේක ඉතින් යන්න ෆොටෝ ලොකේෂන් තමයි තියෙන්නේ. ඔන්න අන්තිමට පීක් එකේ. ඒ බබා මීමැස්සෝ. පාතේ ඔම් පාත් ඔයිට යන්න බා. යාළුවනේ මීමැස්සෝ ඇවිසිලා ඉන්නේ. සෑහෙන ගොඩ. ඔව්. අපිට යන්න ඕමින් පාත් වෙන්න. Is it okay? Oh my god. Oh, ගත්ත ලාවට. මම දුවලා ආවා දැකලා. මේ කොහෙන්ද මීමැස්සෝ? ඈ? අදින්න බා වැටේ. මේගොල්ලෝ කොහෙද මේ රිංගලා තියෙන්නේ? මෙයා බෑරත් කන්දෙන් පල්ලේ. යාළුවනේ මේ ආවද දන්නේ? එයා හැංගිලා මරු තැනක. මරු තරක කියන්නේ කෙලිම බිමටම බහලා. මීමැස්ස ගන්නට හොඳයි මෙතන ඉන්න. එක පාට මීමැස්ස රොත්තක් ආවා. ඔව් ඔව්. මම දැකලා දුවන් ආවා. මේගොල්ලෝ ටක් ගාලා දිව්වා එතනින්. මට මේ ඔය ඉතින් කාට කියන්නද නේ මීමැස්ස ගැහුවා කියන්නේ? කොහෙද ඉන්නේ? කොහොම ඉන්නද? ඊ මෙතනින් ආවේ. ඈ? මෙතනින් ආවේ. දෙබරු වගේ නම් මම හිතන්නේ පාර වැරදිලා. ඔව්. එන්න. උදුම්බෝ. ඔව්. මීමැස්ස වරින්නත් හැදුවා. හම්බේ. 99 බේරුනේ යාළුවනේ. ඔන්න දැන් තමයි ලස්සනම පීක් එක තියෙන්නේ. මේ තියෙන්නේ වැල්ලවාය පාර. ඒක වැල්ලවාය පාර. මේ තියෙන්නේ ඇල්ල රොක්. අපි ඉන්නේ ඇඩම්ස් වීක්. අර කුඹල්ලේ පන්සල හැදින් පේනවා. ඔව් පන්සලත් පේනවා ඇති. මෙන්න මේ හරිය පේන්නේ. අරකට නම් මිහිදුම ඇවිල්ලා. අද මීදුම මේ හරියට අඩුයි ගොඩක්. කන්දේ වටේම තියෙන්නේ කඳු පන්තියක්, කඳු වලල්ලක්. මේක එන්ඩ් පොයින්ට් එකක් නෙමෙයි, එන්ඩ් පොයින්ට් එක තව යනවා අරහෙට අර තියෙන්නේ. මේක මේ කන්ද දිගටම යනවා අරහෙට. අන්නෝම යනවා. එතනත් වැඩක් තියෙනවා බහින්න. ඔන්න කස්සා ගියා. එයාට පොඩ්ඩක් තියෙනවා කඳු අගටම ගිහිල්ලා බලන්න ආසාවක්. ඉතින් අපි එතකන් ඉන්නවා. විශේෂම දේ මෙන්න මේ පැත්තෙන් පේනවා රාවණ ඇල්ල පොඩියට මේ. හරි පොඩියට වෙන්නේ ඒක මේ එහා කොනින් වැල්ලවාය පාරෙන් එනකොට හම්බෙන රාවණ ඇල්ල. පොඩි මිස්ට් එකක් තියෙනවා. යචෝ වයින්ට යන්න එපා එන්න මෙහෙට. එතනට එලා වාඩි වෙලා ඉමු. අර එන්න. එතන හොඳයි. මං ආයේ නෙමෙයි ඉන්නේ. එන්න එහෙම වාඩි වෙලා ඉන්න පුළුවන්. අනේ අර ගලකට පන්නේ. කෝ යන්න එපා කොහෙවත්. මෙතන. හා. සෑහෙන්න ෆොටෝ ගන්න මේ ලොකේෂන් තියෙනවා නේ. ඔව් මෙතන තව ලොකේෂන් යන්නේ. මෙන්න මෙහෙමත් ගන්න පුළුවන්. මේ රවට්ටල ගන්න පුළුවන්. ඔයා මෙතනින් ඇවිල්ලා පෙන්නන්න. ඔව් නේ. ඒ කියන්නේ හෙලක ඉන්නේ වගේ රවට්ටල ගන්න පුළුවන් යාළුවනේ මෙතන සෑහෙන්න. දැන් යචෝ ඒ වගේ ෆොටෝ 15ක් විතර ගත්තා. මෙතන තියෙන්නේ හෙලක්. ඔය යන්නේ කියලා. මේ හෙලමේ. ඔව්. දරුණු හෙලක් තියෙන්නේ. හරි. මේ පුංචි සිරිපාදේ තමයි ඔක්සිජන් ප්‍රතිශතය වැඩිම කියලා කියනවා. ඒ කියන්නේ අර හොඳ ආශ්වාස කරන්න පුළුවන්. මට්ටමක තියෙන ඔක්සිජන් නේ. හොඳ පිරිසිදු ඔක්සිජන් තියෙනවා. ඔක්සිජන් කෙසේ වෙතත් පොඩි අමුතු මේ සුදු මැලි වෙච්ච නිකන් නිල් වෙච්ච ගතියක් තියෙනවා. මීදුම් වගේත් නෙමෙයි වගේ ගතියක් තියෙනවා නේ. අවුවකුත් තියෙනවා මේ පැත්තේ. ඔව් මේ හරිය හරි පැහැදිලි. මේ හරිය චුට්ටක් ඈතට යනකොට පොඩි ෂේඩ් එකක් තියෙනවා. මීදුම් ෂේඩ් එක නේ මීදුම් ගතිය. මේ කන්දට මීදුම් වෙල්ල වගේ. මොනවද තියෙන්නේ? පොඩි කන්දක් තියෙනවා. ඊට පස්සේ අපා ලොකු ස්ලොප් එකක් එක්ක එකක් තියෙන එතන ඉවර. අර එජ් එක නේද? අපි දැක්ක එජ් එක නේ. එතන ඉවරද? එතකොට හෙලක්ද තියෙන්නේ?
එහෙනම් ඉතින් ඔන්න බලන් ආවා අපිට යන්න ඕනේ. යාළුවනේ දැන් තමයි බහින කලාව තියෙන්නේ. මේ බලන්න මේ පොඩි බබා මේ තනියෙන් නගිනවා මම හිතන්නේ අවුරුදු 6ක් වැඩිද? ඒ වගේ ඇතිනේ. ඔව් 6ක් වගේ ඇතිනේ. මෙයා මාර පොඩි මේ එයාට ගේමක් නෑ මේක නගින එක. මෙච්චරක් නගින්න තියෙනවා. දැනට මෙච්චරක් නැගලා තියෙනවා මේ. මෙයා ඊළඟ නගින්න ඉන්නේ. මේ බලන්න මේ. එයා නගිනවා නියමෙට. අපි දැන් යන්නේ නයින් ආච්චි එකට තියෙන ළඟම පාර. මෙන්න මෙතන පල්ලෙහාට තියෙන. මෙන්න මේ පාරේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ පාරෙන්ම තමයි ඇතුළට යන පාර තියෙන්නේ. ඒකත් පොඩි ඇඩ්වෙන්චරස් වැඩක්. අපි අද කරා සුපිරි වැඩක්. දැක්කනේ දැන්. ඒ බ්ලොග් එකේම තමයි මේකත් තියෙන්නේ. මේ ඇත්ත බ්ලොග් එකක්. ඒකත් බහැලා ඒකත් නැගලා මොකද්ද ලිටල් ඇඩම් ස්පීක් නැගලා ආය යනවා නයින් ආච්චි බලන්න. ඔව්. මේ රිටි අරන් යන්නේ පේනවනේ. ආවි. මෙතන ඉඳලා අපිට මීටර් 800ක් වගේ තමයි යන්න තියෙන්නේ. නයින් ආච්චිකට යන්න තියෙන කෙටිම පාර කියලා තමයි තියෙන්නේ. පාරවල් තියෙනවා. ඒක මම හිතන්නේ ටුක් එකේම යන්න පුළුවන් පාර. පයින් යන්න පුළුවන් කෙටිම පාර මේක. ලස්සන කැලයක් මැද්දෙන් යන්න තියෙන මේ බලන්න. මෙතන මොකක් හරි වගාවක් තියෙනවා. වගාවකට හදලන්නේ. ලස්සන පයින් කැලයක් තියෙනවා අර පැත්තේ. අපිට මෙතනට නයින් ආච්චික පේනවා. අන්න අතන. නයින් ආච්චික දැන් මේ පේන මානේ තමයි තියෙන්නේ. ඇත්තටම මේක කෙටි පාරක්. ඔව්. නේ? ඉක්මනට ආවා. ඉක්මනට ආවා. මෙතන පේන. මෙතනින් හොඳ view එකක් තියෙනවා. මෙතනින් එක view එකක් තියෙන්නේ. ඔන්න නයින් ආච්චි. මේක තමයි පුතේ නයින් ආච්චි. මෙහෙම අර පැත්තටත් යන්න පුළුවන්. මේක තමයි අර ෆේමස් ෆොටෝ ගහන ලොකේෂන් එක. නයින් ආච්චිගේ. මේ රෙස්ටෝරන්ට් වල එහෙම මේ වොෂ්රූම් තියෙන අවුලන්නේ. රුපියල් 50ක් වගේ යන්නේ. ෂේප් එකේ මේ වගේ තැන් වල තියෙන එකත් හොඳයි. නයින් ආච්චිගේ ඇවිදලා යනවාට මොකද කියන්න තියෙන්නේ? මට සතුටුයි මම නයින් ආච්චිකට ආවා කියලා. කියන්න පුළුවන් දැන් ආයිනේ. මේ යටිනුත් යත හැකි. ඈ? යටිනුත් තියෙනවා පාරක් මේ. කොහෙන්ද එන්නේ? එහා පැත්තෙන් එන්න පුළුවන් අර පැත්තෙන්. අර. ඔව් නේ. ග්ලැම්පින්. ලස්සන ග්ලැම්පින් සෙට් තියෙනවා මෙතන මේ. රෙස්ටෝරන්ට් දෙකක්. මෙතන එකක් තියෙනවා, එතන එකක් තියෙනවා. අරක කබාන එකක්. මේ අර පැත්ත මේ පැත්ත. ඔව්. අපි අර කන්දනයක් කියන නැත්තම් මේකටත් බහින් තිබ්බා. නයින් ආච්චිගේ යටට. රැට ලයිට් තියෙනවා. තියනවද? අර පල්ලෙහා කඩු. ඈ? සෝලර් පැනල් දාලා ලයිට් දාලා තියෙන්නේ නේ. මේක රැටත් එන්න පුළුවන් ඒ කියන්නේ නේ. හොඳයි වැඩි. ඔව්. මොනවද කියන්නේ? යෂෝ කියන්න දැන්. නයින් ආච්චික ගැන මුකුත් දැනගෙන ආවේ නෑ. මොකද අපි එන්න හිටියේ නෑ ඇත්තටම නයින් ආච්චික. නයින් ආච්චි පාඩම් කරගෙන ඇවිල්ලා නෑ යෂෝ. මෙන්න මෙතන ආපු අංකල් කෙනෙක් නම් කිව්වා මෙන්න මේ පීල්ල නෙමෙයි ඊට එහා පීල්ල මාරු කරන්න නැහැලු. ඒක අවුරුදු 1920 හදපු පීල්ලක් කියලා. එහෙම තමයි කිව්වේ. ඒක මාරු කරන්න නැහැ කියලා කිව්වා. මේ පැත්තේ පීල්ල තමයි මාරු කරන්නේ. මෙන්න මේ පීල්ල. ඔන්න ඔය පීල්ල තමයි මාරු කරන්නේ. අපි මෙහෙම යනවා දැන් රෙස්ටෝරන්ට් එකට. අපි රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා බලමු පුළුවන් වුණොත් රෙස්ටෝරන්ට් එකේ පොඩි ක්ලිප්ස් ටිකක් දාන්න පේන්නනේ. පූල් එකක් එහෙම තියෙනවනේ ඉන්ෆිනිටි. බලමු ගිහිල්ලා. කන්නත් මොන හරි ගන්න ඕනේ යන ගම. රැයට කන්න. ඔන්න අපි අවිල්ලා තියෙන මෙන්න මෙතනට. ක්‍රිස්ටල් ස්ප්‍රින්ග් හොටෙල් කියලා ලස්සන හොටෙල් එකකට ඇවිල්ලා තියෙනවා. යම් බලන්න ඇතුළ. අපි මේ ක්වික් රිවිව් එකක් තමයි දාන්නේ. ඔන්න නේ දැන් ගිහිල්ලා නෙමෙයි. ඒක ඇතුළට ගිහිල්ලා ඉවරයි. අපි ගිහිල්ලා ඉවරයි. අපි ටක් ගාලා පෙන්නන්න. මේවා ඉතින් කමෙන්ට් එකක් දාන්න ඕන නම් නම්බර් එක.
ලිස්සනවා මේ පොප් කරලා ලිස්සනවා 4 දෙනෙක් ඔව් ඉන්න පුළුවන්. ටක් ගාලා නේ ක්වික් එන්නනවා බාත්රූම් එක මානු මේ නොකර. ඔව් නිදා හොඳට ගන්න තියෙනවා. පුළුවන්. නේ සිංක් එක තියෙනවා. නිදා ගන්න පුළුවන් බාත්රූම් එකක් තියෙනවා හොඳයි මේ දෙක පර්ෆෙක්ට් ඔන්න බලන්න view එක යන්න යශෝ එළියට මේක තමයි අපිට පේන view එක කොස් ගහද්දකො ඉතින එක ගණන් ගන්න එපා මෙතනින් හැබැයි අපිට ලස්සනට පේනවා මේ මෙතනින් ඇල්ල රොක් එක පේනවා මේක පොඩක් කළුවරයි ගණන් ගන්න එපා මේ ඇල්ල රොක් එක අර පැත්තෙන් පේනවා ලිටල් ඔව් ඇඩම්ස් නේ අර පීක් පැත්තෙන්. අර තියෙන අපි උදේ ගියේ ඒ ටික පේනවා අන්න යශෝ ඉන්නවා අපි යනවා දැන් තව ටිකකින් පූල් ඒරියා එකට අපි පූල් එකත් බලමුද කස්සා යා බලමු ඔන්න පූල් ඒරියා මේක තමයි රූෆ්ටොප් පූල් ඒරියා මෙතනට ලස්සන වෝටර්ෆෝල් view එකක් තියෙනවා මේ මොකක්ද දන්නේ යල්ල එයාලගෙන් අහුවන කියේ. ඔව් මේක රාවණෑල්ල වෙන්න බෑ වැල්ලවයි පාර යන්න එපා අතනින් හැබැයි අපි එනකොට දැක්කනේ ඔය වගේ එකක්. ඔව් කිතල් ඇල්ල ආ මේ තියෙන කිතල් ඇල්ල ඇල්ල. යාළුවනේ මේ තියෙන කිතල් ඇල්ල පුළුවන් වුණොත් මේකටත් යනවා අපි ඊළඟට තැනක් තිබුණේ නේ. ඔව් හෙට උදේට අපි පෙන්වන්න හරියටම. ෆුල් ඩීටේල් ඉන් ඩීටේල් පෙන්වන්න අදට මේ vlog එක මෙතනින් ඉවර කරනවා අන්න යාචෝ ඉතුරු ටික කියන්න අපි දැන් කන්න ක්‍රිස්ටල් ස්ප්‍රින්ග් පූල් ඒරියා හි සිට සමු ගන්නවා. හෙට නැවතත් හමු වෙමු. හෙට කියන ඊළඟ vlog එකේදී ඔව් ඊළඟ අලුත් ලොග් එකකින් හම්බෙමු. එහෙනම් අදට අවදානම්.